මහත්තයා ඇයි මේ මිනිස්සු වැඩ ඇරලා යනකොටම මේ වහින්න පටන් ගන්නෙ? නිකන් මේ වලාකුළු පොඩි ආතල්ලක් ගන්නවා වගේ. මොකද්ද ඇත්තටම හේතුව? රේන් සයිකල් එක දන්නවනේ ජල චක්‍රය. ඒකෙන් මොනවද වෙන්නේ? ඔය හිරු එළියට මූදේ තියෙන වතුර වාෂ්ප වෙනවා නැත්නම් ගොඩබිමේ තියෙන වතුර නැත්නම් පැලවල තියෙන තෙතමනේ වාෂ්ප වෙනවා. හරිද? වායු උණුසුම් වෙනවා. ඒ උණුසුම් වායුවේ ඝනකම අඩු. ඒක අහස උඩට ඉස්සෙන. උඩදී ඔය වෝටර් වේපර් එක කන්ඩෙන්සේෂන්. ඒ කියන්නේ ජල බිඳු වලට හැරෙනවා. ඒ කන්ඩෙන්සේෂන් එක තමයි පුතේ වලාකුළු හැදෙන්නේ. පුතේ ඒ වලාකුළු ඊළඟ ස්ටේජ් එකට යනවා ප්‍රිසිපිටේෂන්. ඒ කියන්නේ වර්ෂාපතනයට හැරෙනවා. ඉතින් ආයෙ අර සයිකල් එක වහිනවා. ඔය උල්පත් ගංගා වැව් වලින් ආයෙ වාෂ්ප වෙලා ආයෙ උඩට ගිහලා ඔය සයිකල් එක වෙන්නේ පුතේ. හැබැයි මෙතනදී පොඩි වෙනසක් වෙනවා. මෙතනදී වෙනවා පුතේ urban heat island effect කියලා දෙයක්. ඒකේ තේරුම තමයි පුතේ නගර ආසන්න කියන්නේ නගරයේදී අර උණුසුම් වායුව හැදෙනවනේ හිරු රශ්මියෙන් කොන්ක්‍රීට් වලින් මේ තාර වලින් ඔය රස්නය ඇබ්සෝබ් කරගන්න. හරිද? ඊට පස්සේ ටිකින් ටික තමයි ඒක මුදා හරින්නේ. දැන් ඔය හිතන්න දවල් 12ට තමයි ඔය හොඳටම රස්නේ වෙන්නේ. හරිද? ඒ වෙලාවේ නම් මේගොල්ලෝ ටිකින් ටික අර රස්නේ උරාගෙන කොන්ක්‍රීට් වලට ඔය තාර වලට යන මනන් වලට උරාගෙන තියෙනකොට ටිකින් ටික මුදා හරිනකොට අර උඩට යන උණුසුම් වායුව වැඩි වෙනවා. ඒකී බලාකුළු ඔය හැදෙන බලාකුළු තත්ත්වෙ වැඩි වෙනවා. ඉතින් ඔහොම වෙද්දි පුතේ ඔයා මට කියන්න ඔය 4 5 අතර මොකක්ද ඇත්තටම වෙන්නේ අපේ නගර ඇතුලේ? තාත්තා ට්‍රැෆික් එක වැඩි වෙනව නේද? දැන් පුතේ ඔබට මතක තියාගන්න. රස්නේ වායුව උඩට ගිහින් ඔය වේප් එක උඩට ගිහින් ඩ්‍රොප්ලට්ස් වලට හැරිලා වලාකුළු හැදෙන්න පොඩි සර්ෆේස් එකක් ඕන. ඉතින් ඒකට ඕන වෙනවා පුතේ ක්ලවුඩ් කන්ඩෙන්සේෂන් නියුක්ලියයි එක. ඒක හැදෙන්නේ ඔය තලයේ හැදෙන්නේ සී ස්ප්‍රේ එකකින් නැත්නම් දුම් වලින් දූවිල්ලෙන් වගේලු ඒක හැදෙන්නේ. හැබැයි දැන් මම මොකද කිව්වේ ට්‍රැෆික් එක වැඩි වෙනවානේ. ඒකෙන් වායු දූෂණය වැඩි වෙනවා. වායු දූෂණයෙන් උදාහරණ ඔය කණික ඔය පාටිකල්ස් අන්න ඒවා උඩට ගිහින් හරිද අර තලයේ විදිහට ඇසිරෙන්න පටන් ගන්නවා. ක්ලවුඩ් ෆෝමේෂන් එක ඔය වතුර ඔය වාෂ්පය වතුර වලට හැරෙන ස්පීඩ් එක වැඩි කරනවා. අන්න එතනදී පුතේ අර ඩිලේ වෙච්ච ඔය 12 ඉඳන් පටන් ගත්ත ඔය දේ හරිද 4 5 වෙනකොට වහින්න පටන් ගන්නවා.